ඒ බුදුසසුනක පිහිට ගන්න නම් තවත් ක්‍රම තුනකුත් කියලා දුන්නා. ඒ තමයි පුළුවන් තරම් දානය පුරුදු කරන්න. පුළුවන් තරම් ඇත්ත කතා කරන්න. ඇත්ත කතා කරන්න බැරි නම් ඒ තැන්වල නිහඬ වෙන්න. මේ කන් වලට පුළුවන් තරම් ඇත්ත අහන්න. බොරු නැතුව. ඔයාලා ටීවී දාගෙන පැය ගණන් අහන්නේ ඇත්තද පචද? පච. පච අහන වාරයක් පාසා සංසාරේ සැප නැති වෙනවා. සැනසෙල්ල නැති වෙනවා. අපි පුංචි කාලේ බලපු කොච්චර නාට්‍ය බැලුවද? කොච්චර 8:00ට නාට්‍ය, 7ට නාට්‍ය, රෑ 9ට නාට්‍ය, අහවල් චිත්‍රපටිය පොඩි කාලේ ඉඳලා මේ ඇස් වලින් බැලුවා. තවම නාට්‍ය බලනවා ඇති හිතුන්නේ නැහැ. තවම චිත්‍රපටි බලනවා ඇති හිතුන්නේ නැහැ. ඔය ඇස් දෙකෙන් අහන්න ඔයාලා. කවද්ද උඹ බැලුවා ඇති කියලා කියන්නේ? විශ්වාසයි. ඇහැ අන්ධ වෙනකල් උඹ බලන් ඉල්ලනවා මගෙන්. බලපං කියලා ඇස් වලින්. අපිට බලලා ඇති වෙන්නේ. කනට අහලා ඇති වෙන්නේ. පච අහලා ඇති වෙන්නේ. අපි තවමත් මෝඩකමේම යනවා. රෑ වැටුණ වලී දවාලේ වැටිලා, දවාලේ වැටුණ වලී ආයෙත් රෑ වැටිලා, ආයෙත් වැටිලා, ආයෙත් වැටෙන්නම බලාගෙන ඉන්නවා. උඹ මට්ටු වෙන්නේ නැත්තේ ඇයි කියලා තමන්ගේ හිතෙන්ම අහන්න. උඹට මේවා එපා වෙන්නේ කවදද කියලා තමන්ගේ හිතෙන්ම අහන්න. නුවණැත්තන්ගේ යුගය ගෙවි ගියා පින්වතුනි. මේ අවසාන යුගයයි. දානයක්, සත්‍යයක්, සංවරකමක් කියන කාරණා තුනෙන් පින් පුරවා ගත්තොත් ඔයාලට බේරෙන්න පුළුවන්. මේ ඒ සඳහා කරන අවසාන නිවේදනයයි. ආය ඇන කියන්න යුගයක් එන්නේ. සංවර වෙන්න. ලැජ්ජ බය ඇති කරගන්න. මේවා පින්. මනුස්ස ලෝකෙට ආවේ මේකටද? ඇයි මොහොතක්වත් අපි සංවර වෙන්නේ නැත්තේ? අපේ හිතට එන ආවේග, සිතිවිලි, සැඩ පහර මොහොතකටවත් නවත්තන්නේ නැත්තේ ඇයි කියලා තමන්ගේම අහන්න පුරුදු වුණොත් දුවේ පුතේ උඹලට යම් දවසක පුළුවන් මේ බුද්ධ ශාසනයේ පිටක් ගන්න. අර අවසාන නෞකාවට නගින්න පුළුවන්. දැන් මේ මොකද්ද මේ බණක කියන්නේ? අවසාන නැවත් යන්න ළඟයි නැගපියවෝ කියනවා. මේ ගමින් ගමට ගිහිල්ලා කියන්නේ මොකද්ද මේ? අවසාන නැව යන්න ළඟයි නැගපියවෝ කියලා.